තෙරුවන් සරණයි විවාසනාවන්ත පින්වත්නි. අද වප්පුර පසළොස්වක පොහොය දිනය ලංකාවාසී බෞද්ධ ජනතාව සේම ලෝකවාසී බෞද්ධ ජනතාවත් ඉතාම ගෞරවයෙන් අනුස්මරණය කරනු ලබන පුර පසළොස්වක පොහොය දිනයක් තමයි අද මේ උදා වී තිබෙන්නේ. වසරක අවසාන භාගයේ උදාවන පුර පසළොස්වක පොහොය දිනයක් වගේම මේ වප්පුර පසළොස්වක පොහොය දිනය අතිශයින්ම වැදගත් කරුණු කාරණා රාශියකට පදනම වූ පුර පසළොස්වක පොහොය දිනය. ඒ අතර ප්‍රධාන වශයෙන්ම බෞද්ධ ජනතාව ඉතාමත් අසිරිමත් පින්කමක් සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම බොහොම කැමැත්තෙන් ගෞරවයෙන් සිද්ධ කරනු ලබන පුර පසළොස්වක මේ පින්කමක් තමයි කටින චීවර පූජා පින්කම. සා පසුගිය ඇසළ පුර පසළොස්වක පොහොය දිනේදී වස් ආරාධනා කරලා ඒ ආරාධනා පිළිගත් භික්ෂූන් වහන්සේලා පුරාවස්තුන් මාසයක් වස් සීලය ආරක්ෂා කරගෙන දායක කාරකාදී පින්ගතුන් සිව්පසෙන් උපස්ථාන කරන ගමන් උන්වහන්සේලාද දායක කාරකාදී පින්ගතුන්ට අර්ථයෙන් ධර්මයෙන් සංග්‍රහ කරන්නට යෙදුණා. ඒ විදිහට මේ වස්සාන කාලය ගත කරලා අදින් උදාවෙනි චීවර මාසය. මේ චීවර මාසය ලක්වැසි ලෝවැසි සියලු බෞද්ධ ජනතාව විහෙර විහාරස්ථාන පදනම් කරගෙන චීවර මාසය සිද්ධ කරනු ලබනවා. කටින චීවරය පදනම් කරගෙන මේ පින්කම් ලොවේ බලවත්ම පින්කම හැටියට මේ කටින පින්කම අදින් ආරම්භ කරලා පුරා මාසයක් ගතවන තැන නිමාවට පත් කරනවා එළඹෙන ඉල්පුර පසළොස්වක පොහොය දිනේදී මේ පින්කම් සියල්ල නිමාවට පත් කරනු ලබනවා. එතකොට මේ වප්පුර පසළොස්වක පොහොය දිනේ තුල විනය සම්බන්ධව සිදුවුණු වැදගත්ම කාරණේ තමයි භාග්‍යවතුන් වහන්සේ අනුදැන වදාළ අනුජානාමි භික්ඛවේ වස්සානේ වස්සාන උපගන්තුන් කියන විනය ප්‍රඥප්තියට අනුකූලව මේ වස් පවාරණය අදවන් දවසක සියලුම භික්ෂූන් වහන්සේලා උපසපන් භික්ෂූන් වහන්සේලා සිද්ධ කරනු ලබනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ චරිතය දිහා බලනකොට උන්වහන්සේ බුද්ධත්වයෙන් අනතුරුව ඇසළ පුර පසළොස්වක පොහොය දවසේ තව්තිසාවට වැඩම කරනු ලබනවා සුවිශාල කටයුත්තක් සිද්ධ කිරීම සඳහා. ඒ තමයි මහා මායා දේවිය කුමාර උප්පත්තිය දින 7කින් කලුරිය කරන බව කවුරුත් දන්නවා. මහා මායා දේවිය කලුරිය කිරීමෙන් අනතුරු තව්තිසා දෙව්ලොව මාතෘ දිව්‍ය රාජා හැටියට තමයි උප්පත්තිය ලැබුවේ. අම්මාට කරන ගෞරවයක් හැටියට එදා තව්තිසා දෙව්ලොවට බුදුරජාණන් වහන්සේ ඇසළ පුර පසළොස්වක පොහොය දවසේ වැඩම කරලා අද මේ වප්පුර පසළොස්වක පොහොය දක්වාම උන්වහන්සේ දෙව්ලොව වැඩ ඉඳිමින් මාතෘ දිව්‍ය රාජ්‍ය ප්‍රධාන දේව සභාවට විජම්බන දේශනාව සිද්ධ කරනු ලබන. විජම්බන දේශනාව කියලා කියන්නේ පින්වත්නි ස්වාසෝ දහසක් ධර්මස්කන්ධින් 42000ක් වූ අභිධර්මයේ 21000 සූත්‍ර දේශනා 21000ක් විනය දේශනා 42000ක් වූ සවිශාල දහම් කොට්ටාසයක් උන්වහන්සේ දෙව්ලොව දේශනා කරනු ලබනවා. 3 මාසයක් අඛණ්ඩ දේශනාවක් ඇටියට මේ දේශනාව අවසන් කරලා උන්වහන්සේ මනුලොවට වැඩම කරන්න තීරණය කරනු ලබනවා. උන්වහන්සේ වැඩම කරනකොටත් 80 කෝටියක් දෙවි බඹුන් මගඵල ලබාගෙන සිටියේ. උන්වහන්සේ වැඩම කරන අවස්ථාව නිකම්ම සිද්ධ කළ යුතු දෙයක් නොවන නිසා දෙවිවරු බ්‍රහ්ම රාජවරු කල්පනා කරන උන්වහන්සේට උපහාරයක් කළ යුතුයි කියලා. අනේ නිසා මනුලොවට වැඩම කරන අවස්ථාවේ සවිශාල පෙරහැරක් සිද්ධ කරනු ලබනවා. මේ පෙරහැරට කියනවා දේවාරෝහණ පෙරහැර කියලා. අදවන් දවසක බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව්ලොව ඉඳලා වැඩම කරනු ලබනවා දඹදිව සංකස්සපුරයට. දඹදිව සංකස්සපුරයට වැඩම කළාට පසු උන්වහන්සේ බොහෝ පිරිසක් ඒ වැඩම කිරීම නැත්තම් දේවාරෝහණ පෙරහැර දැකලා ප්‍රසාදයටපත් වෙනවා. පැහැදුණු අය හිටියා, ඒ වගේ අපැහැදුණු අය මේ ශාසනය හිටියා. දුටුවන්ගේ නෙත් මන බන්ධන නිසා ඒ බොහෝ පිරිසක් පැහැදුණා. ඒ පමණකුත් නෙමේ මනුලොවට වැඩම කරපු මොහොතේම මේ බුද්ධ ශාසනයේ ප්‍රඥාවන්තයින් අතර අග්‍රස්ථානීය සාරිපුත්ත මහරහතන් වහන්සේට ප්‍රදානය කරන්න තිබුණා. අග්‍රශ්‍රාවක තනතුරු කියන්නේ ශාසනයේ බුදුරජාණන් වහන්සේ තනතුරු ප්‍රදානය කළේ විධිමත් විදිහට සුදුස්සාට සුදුසු තනතුරු ප්‍රදානය කළා. ආවට ගියාට
වෙන වෙන වරප්‍රසාද නිසා තනතුරු තානාන්තර ප්‍රදානය කළේ අද වර්තමානයේ වගේ. ත්‍රිපිටකයේ ඒතදග්ග පාළිය තුල බුදුරජාණන් වහන්සේ විධිමත්ව මේ තනතුරු ප්‍රදානය කළා. අදවන් දවසක තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේට ප්‍රඥාවන්තයන් අතර අග්‍රස්ථානයේ කියන විශාල තනතුර ප්‍රදානය කරන්නට යෙදුනේ. ඒ වගේම තූපාරාමේදී විනය සංගායනාවන් සිද්ධ කිරීම කියන මේ සුවිශේෂී කටයුත්තත් අදවන් දවසක ආරම්භ වුණා කියන බව ඉතිහාසය තුළ සඳහන් වෙනවා. ඒ වගේම බෞද්ධ ජනතාව ලෝකවාසී බෞද්ධ ජනතාව වගේම කොයි කවුරුත් ගෞරවයෙන් වන්දනාවට පාත්‍ර කරනු ලබන වස්තුවක් තමයි ජයසිරි මහ බෝධීන් වහන්සේ. මේ බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව මේ ලංකාවට වැඩම කරවා ගැනීම මෙරට ඉතිහාසයේ වැදගත්ම සන්ධිස්ථානයක් බවට පත් වුණා. ඒ තමයි අපේ රටේ ජනතාව රුක්ෂ වන්දනාව සිද්ධ කළා තීතිය. ඒවට කියන ප්‍රාග් බෞද්ධ ඇදහිලියා විශ්වාස කියලා. එවැනි කටයුතු සිද්ධ කරන කාලය තුල මිහිඳු හාමුදුරුවෝ මෙරටට වැඩම කළේ. ඉතින් මිහිඳු හාමුදුරුවෝ කල්පනා කළා මේ තල් ගස් වලට නුග ගස් වලට කරනු ලබන වන්දනාව වෙනුවට අර්ථවත් රුක්ෂ වන්දනාවකට නැඹුරු කළ යුතුයි කියලා. ඉතින් මිහිඳු හාමුදුරුවෝ කල්පනා කළා මේ ජනතාව මේ මුදවා ගන්නට නම් මේ මිත්‍යා දෘෂ්ටික රුක්ෂ වන්දනාවෙන් මුදවාගෙන අර්ථවත් රුක්ෂ වන්දනාවකට යොමු කිරීම සඳහා මිහිඳු හාමුදුරුවෝ උපක්‍රමශීලී වුණා. ඉතින් උන්වහන්සේ ජනතාවට පුරුදු කළා ඇසතු බෝධීන් වහන්සේට වන්දනා කිරීම ඉතාම වැදගත්. මොකද බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලබාගත් මොහොතේම ඇසතු බෝධීන් වහන්සේ දෙස බලා ඇසිපිය නොහෙලා අනිමිස ලෝචන පූජාවන් සිද්ධ කළා. ඒ ගෞරවය අපටත් සිද්ධ කරන්න පුළුවන්කම තියෙනවා. බුදු වීම සඳහා පිට දුන්නු. ඒ වගේම උන්වහන්සේට බුදු වෙන තුරාවට මුතු කොඩයක් වගේ සෙවණ ලබා දුන්නු. ඒ ඇසතු බෝධීන් වහන්සේට කරන ගෞරවයක් ඇටියෙට. ඒ නිසා දක්ෂිණ ශාඛාව මේ ලංකාවට වැඩම කරන හැටියට අරිට්ඨ කියන කුමරු ලවා සංදේශයක් නිකුත් කරනවා ධර්මාශෝක රජුරවන්ට. මේ සංදේශයට අනුකූලව තමයි පසු කාලීනව දක්ෂිණ ශාඛාව මෙරටට වැඩම කරනු ලබන්නේ. ඒතර මේ රාජ්‍ය තාන්ත්‍රික සංදේශය අදවන් දවසක පිටත් කර හරින්නට යෙදුණු බව ඉතිහාසය තුළ සඳහන් වෙනවා. ඉතින් මෙන්න මේ කියන කරුණු කාරණා තමයි පිංගතුනි මේ වප්පුර පසළොස්වක පොහොය දිනේදී විශේෂයෙන්ම වැදගත් සිදුවීම් හැටියට සිහිපත් කරන්න පුළුවන්කම තිබෙන්නේ. ඒ නිසා ලෝකවාසී බෞද්ධ ජනතාව වගේම සෑම කෙනෙකුටම අපි සිහිපත් කරලා ආරාධනා කරනවා. මේ වප්පුර පසළොස්වක පොහොය දිනේ බැති සිතින් අනුස්මරණය කරන්න. දාන සීල භාවනාවන් දියුණු කරන්න. ආමිස පූජාවන් වගේම ප්‍රතිපත්ති පූජාවන් වලට මුල් තැනක් ලබා දෙමින් මේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ අර්ථවත් ක්‍රියාත්මක වෙන හැටියට ඔබ සෑම කෙනෙකුටම නැවත නැවතත් ආරාධනා කරමින් සිහිපත් කරමින් මේ ජීවිතයේ වැදගත්ම දිනයක් බවට මේ වප්පුර පසළොස්වක පොහොය දිනය පත් කර ගන්නා හැටියට සිහිපත් කරමින් සෑම කෙනෙකුටම තෙරුවන්ගේ ආශිර්වාදය දළදා වහන්සේගේ පිහිට ආරක්ෂාව ප්‍රාර්ථනා කරමින් මේ අනුශාසනාව නිමාවට පත් කරනු ලබනවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.